ඕනෑ මං කියාගෙන ආවද ඒතර දැන් ඕක වයිට් බීච් කියලා කියන්නේ පෘතුගීසි වල. ඊට පස්සේ ජංගල් බීච් කියලා කියන්නේ ඩච් වෝටරින් පොයින්ට් එක. එතකොට දැන් අපි දැන් ඔයාගෙන් කෙලින් මොකද මේක පෝර්චුගීස් පීරියඩ් එකේ දැන් ගෝල් ෆෝට් එක කෙලින් පෝර්චුගීස් ඩච් ඇන්ඩ් බ්‍රිටිෂ්. එතනින් එහාට කතාවක් නැහැ. හැබැයි අවස්ථා පහකදී චෙන්හ ආව ගාල්ල බොක්කට. ඊට පස්සේ කලින් ඉබන් බතුතා ආව අවස්ථා කීපයකට. ඊට පස්සේ මාකෝ පෝලෝ ආව. ඊට පස්සේ ග්‍රීක් රෝම් ට්‍රේඩර්ස් ලා. ඒක දන්නේ නැහැ. මොකද ඒවා ඔක්කොම අහලා තියෙනවා. ඒතර මේක දැන් ඇවිදගෙන යනකොට රූමස් වල අදටත් ලින්ක් ටික හින්දෙන්නේ නැහැ. කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඇයි ලින්ක් හින්දෙන්නේ නැත්තේ කියලා. තාමත් අර දියැලි ටික තියෙනවා. කන්ද මුදුනේ කුඹුරු තියෙනවා. හරිද? මිනිස්සුවත් අඩු බාල දන්නේ නැහැ. ඊට පස්සේ ඔතන තමයි හොස්පිටල් ටික තියෙන්නේ. ඔතන තමයි මේ සොහොන් ටික තියෙන්නේ. කනතු ටික තියෙන්නේ. හේතුව තමයි ඔයි අනාදිමත් කාලේ පෘතුගීසින් එන්නත් කලින් ඇවිල්ලා මිනිස්සු වල දැම්මේ ඕකේ. මේ බොක්කට මනුස්ස බල්ලෙක් එන්නේ නැහැ. මොකද හේතුව මේක හරිම ඩේන්ජරස්. හැමතැනම ගල් කුඩු. ගැඹුරු නෑ. එතකොට ඒත් මෙතෙන්ට එනවා. හේතුව මෙහෙම ඒරියල් view එකක් ගත්තට පස්සේ ඇන්ටාර්ක්ටිකාව දක්වා කිසිම දූපතක් නැහැ. ඒ හින්දා ගාල්ල කියලා කියන්නේ යුනික් තැන. ලොකේෂන් එකක් විතර යුනික්. චීනෙන් ආවට පස්සේ නැත්නම් මේ පැත්තෙන් කේප් ටවුන් වලින් ආවට පස්සේ ගාල්ල ඇරෙන්න වෙන කොහෙවත් තැනක නෑ නවත්තන්න. ඒ හින්දා මේ කොච්චර ඩේන්ජරස් වුණත් කොච්චර ගැඹුරු නැති වුණත් මෙතන නවත්තන්න සිද්ධ වුණා. ඒකත් එක තමයි මේකේ ඇක්ටිවිටිස් ටික හැදුනේ. දැන් දැන් අපි කෝස්ටල් ඒරියා එකේ ජීවත් වෙච්ච මිනිස්සුනේ. අපි ඇත්තටම අපේ ලේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. හේතුව ලන්දේසින් එක්ක ආව ඉන්දියන් කාර්ය ගොඩක්. ඉන්දියාවෙත් ඉන්දියන් කාර්ය තනි ඉන්දියන් නෙමෙයිනේ. ඔය මේ කේරළෙන් විවිධ ජන කණ්ඩායම් ආවා. ඒගොල්ලෝ ආපහු ගියේ නෑ අපිත් එක්ක කවලම් වුණා. ඒතර ඩච්ලා වෙනම ඇවිල්ලා අපිව කසාද බැන්දා. කවලම් වුණා. ඊට පස්සේ පෘතුගීසි කාර්යෝ දැන් අපේ අම්මගේ සර්නේම් එක දෝන. මැද්දගේ දෝන කියන එක ඉස්සලා මුලින් ඉඳන්ම දීපු අර මේ අපි ඒකට කියන්නේ සාමාන්‍යයෙන් හයි රෑන්ක් අයට දීපු එක. ඒතර කවලා. එතකොට පෘතුගීස් කාර්යෝ අන්තිමට කොටසයි ලංකාවෙන් ගියා. අනිත් ඔක්කොම මෙහි කවලම් වෙලා බැඳිලා මර්ජ් වෙලා ගියා. එතකොට ඇත්තටම මේ කෝස්ටල් ඒරියා එකේ මිනිස්සු ඔයා ඒ ආශ්‍රය කරන කෝස්ටල් ඒරියා එකේ මිනිස්සුයි කියන්නේ වටේම මේගම පැති ඉතලා වෙනස්. සහ මැද මොනරාගල සියම් බලන්ඩු පැති මිනිස්සු ආශ්‍රය කරා. අපේ තියෙන බලුකමට ඒ මිනිස්සු ආශ්‍රය කරන්න අපිට බෑ. හේතුව ඒ මිනිස්සු එච්චරටම පට්ට අවංකයි හරිම හෘද සාක්ෂි නිර්දෝෂ. අපි මොනවා හරි දෙයක් ප්ලෑන් කරොත් අපේ තියෙන පොඩි ඇඟේ ඇතුලේ කුණු ගොඩක්. ඒ කුණු ගොඩ එන්නේ ජන්මේ. අපිට කෙල්ලෙක් එක්කවත් ලව් කරන්න බෑ ඇතුලේ කුණු ගොඩක් තියෙනවා. අර එහෙම නෙමෙයි. ඒකනේ උන් වහබොන්නේ. හරිද? ඒකයි කිව්වේ මෙහි බෙන්තර ගඟෙන් මෙහා කියලා කියන්නේ ඒ කියන්නේ ගාලු දිසාවනිය කියලා කියන්නේ ගෝල් කමාන්ඩ්මන්ට්. හරිද? ගෝල් කමාන්ඩ්මන්ට් එක ඇතුලේ අර පැත්තේ අම්බලන්ගොඩ කරාවෝ මිනිස්සු හිටියා. කරාවෝ මිනිස්සු කියන්නේ කෙලිම ඉන්දියන් කාරයෝ. ඊට පස්සේ චාලිත් කියන්නේ ඉන්දියන් හාලි කියලා කියනවා. ඊට පස්සේ මෙහි අමු අපි යුරෝපියන් මොකෙන්ගෙන් පැවැදෙනවද කියලා හිතා ගන්න. ඒ හින්දා මේක අපි ඇවිල්ලා කෙලින්ම නැවයි ඒකෙන් එන බඩු ටිකයි ට්‍රේඩින් සිස්ටම් එකත් එක්ක තමයි මර්ජ් වෙලා. ඉතින් අපි ජන්මාන්තර අපි ශතවර්ෂ ගානක් තිස්සේ අපිට කපටියෝ. ඒකයි කිව්වේ බෙන්තර ගඟින් මෙහා පැත්තෙන් එන බලල් පැටි ඇස්තරපිටදී බලල් පැටි එකත් විශ්වාස කරන්න එපා. වෙන එකක් නෙමෙයි. ඒ හින්දා ඇත්තටම අපේ දැන් ওই මීමුරේ පැත්ත ගියොත් සිඹලාණ්ඩු පැත්ත ගියොත් මැද ගියොත් තාම මිනිස්සු කවලම් වෙලා නැහැ. සාධාරණයි ওই උඩ රට කට්ටිය පහත රටවුන් කන්සිඩර් කරන්නේ නැති එක. ඉතින් පහත රටවුන් කියලා කියන්නේ පට්ට කපටි. හැබැයි දක්ෂයි ඒ කපටිකමත් එක්ක තමයි දක්ෂතාවය. හැබැයි කවදාවත් පහත රටවුන්ගේ අපේ අවංකභාවයක් කියන එකක් අපේක්ෂා කරන එකම වැරදි. ඒක ඇවිල්ලා හිස්ටොරිකලි නේද? ඕවා තමයි මම කියන්නේ හියුමන් කනෙක්ෂන් කියලා. අපි කතා කරන්නේ බිල්ඩින්. හැබැයි මේ බිල්ඩින් එක ඇතුලේ මාර හියුමන් කනෙක්ෂන් මේ තෙල් ගහ ගන්නකො. දැන් මේ මම හරි සතුටුයි මේ දැක්කම මේ අලුත් රූට් එකක් තියෙන මේ දෙල් ගහ. ඔව් නේ. දැන් මේ දෙල් ගහ ඔයා කියන අවුරුදු කීයක් පරණ? ඔව් මේ තමයි පරණ දෙල් ගහ. පරණමනේ. ඔව් ඒ කියන්නේ මේක ප්ලාන්ට් කරන්නේ 17 වෙනි සියවසේ මුල. ඒ කියන්නේ දෙල් අරන් එන්නේ Google කරන්නකෝ දෙල් අරන් එන්නේ ටහිටි අයිලන්ඩ් වලින්. ටහිටි කියලා තියෙන්නේ පැසිෆික් සාගරයේ අයිලන්ඩ් එක. හරිම ලස්සන කෙල්ල යුනි. හරිම ලස්සනයි. දෙල් තමයි අපි කියන්නේ මොකද්ද? ජාතික වෘක්ෂය සහ මොකද කියන්නේ කප්රුක් කියලා කියන්නේ. දෙල් තමයි කප්රුක. අපි දෙල් කන විදිය වැරදි. දෙල් කන්නේ කොහොමද? දෙල් කන්නේ ඇත්තටම පුච්චලා. දැන් අපි විවිධ දෙල් කනවනේ. අපි අර ගන් දෙල් කන විදිහට කනවනේ පුච්චලා. එතකොට මේක ඇවිල්ලා හෙන කතාවක් කියන එක. දැන් අපිට එන්නේ මොකද්ද? දෙල් මුන් ප්ලාන් කරා අපිට වස දෙන්න මේක හරි මේ උෂ්ණාධික ආහාරයක්. අපි අර ජාන බින්දින ඒ ඔක්කොම පචයක්නේ. හැබැයි පචේ